තෙරුවන් සරණයි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම මේ වර්ෂය කියලා කියන්නේ දවස් 365ක් ගෙවිලා දවස් 365ක් උදා වුණා මේක තමයි හරි විදිහට අවුරුද්ද කියලා ගන්නෙ අපි ජනවාරි මාසේ පළවෙනි දිනෙන් පස්සේ නව වසර කියලා ගත්තම ඒක ඉංග්‍රීසි කැලෙන්ඩරේ මේ සූර්ය සංක්‍රාන්තිය ඒ වගේම වෙසක් උත්සවයේ බුද්ධ වර්ෂ හැටියට ගන්නවා සූර්ය සංක්‍රාන්තිය සිංහල අවුරුද්ද හැටියට ගන්නවා සිංහල සහ හින්දු දමිළ අවුරුදු කියලා සඳහන් කරනවා මේක ග්‍රහ මාරුවක් එක්ක සංක්‍රාන්තිය ආරම්භ කරන නිසා මේක විශේෂයෙන් චාරිත්‍ර වාරිත්‍ර විශාල ආචාර ධර්ම රාශියකට මුල් තැන දීලා කටයුතු කරන කාල සීමාවක් ඒ නිසා අපි කතා කරනවා ලග්න පිළිබඳව ඔබගේ ග්‍රහචාරය පිළිබඳව වෘෂභ ලග්නය පිළිබඳව වෘෂභ ලග්නයට දැන් හැමෝම කියනවා වෘෂභ ලග්නයට හොඳයි දැන් ධානය ගලනවා මඩේ හිටෙව්වත් ගල්ලින්නක් යකඩින්නක් ගල්ලින්නක් වේලිච්ච දිරච්ච ගහක් හිටෙව්වත් දළු දානවා ඒ තරම් වාසනාවන්තයි කියලා කියනවා ඒ තරම් වාසනාවන්තයි කියලා කියනවා නමුත් සමහර කෙනෙක් අපෙන් අහනවා කෝ දැන් ග්‍රහ මාරුව වුණා තාම මොකවත් නැහැ එහෙම ග්‍රහ මාරුව වෙච්ච ගමන්ම මුකුත් එහෙම ලැබෙන්නේ නැහැ එකිනෙකනා කරපු පින්පව් කුසල් අකුසල් අනුව තියෙන ඒරාෂ්ටක මාරක ඒ වගේම තියෙන චන්ද්‍ර ඒරාෂ්ටක ජම්ම ඒරාෂ්ටක සෙනසුරු ඒරාෂ්ටක ඒ වගේ මේ ඒරාෂ්ටක ඉවර කරලා එනකොට මහදස අතුරුදස මේ හැම එකකින්ම බේරිලා එන්න ඕනේ ජයග්‍රහණය ලබන්න දිනුව ලබන්න පෙර පින් තියෙන්නත් ඕනේ මේ වර්ෂය වෘෂභ ලග්න හිමියන්ට සමස්තයක් විදිහට નિසරු ඉඩමක් වගා කෙරුවත් ඒ වගා කරපු ඉඩමෙන් හොඳ ලාභයක් හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන් ඒ තරම් හොඳයි කියලා තමයි කියන්නේ. ඒ වගේම පොළව ආශ්‍රිතව කටයුතු වලට වගා කටයුතු, ඔය ජලය සම්බන්ධ කටයුතු, මිනිරම්, මැණික් සම්බන්ධව, ඒ වගේම වස්තු ලැබීම් ආදී කටයුතු වලින් හොඳ ජයග්‍රහණයක් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් කියන එක මතක තියාගන්න ඕනේ. වෘෂභ ලග්න හිමි ඔබට මේ වර්ෂය රැකියාව ආදායම් ලබන මාර්ගය බෙහෙවින්ම දියුණුවට පත් කර ගන්න පුළුවන්. රැකියාවෙන් ලැබෙන ආදායම් වැඩි වෙනා වගේම රැකියාවට අමතරව මොළයේ වෙහෙසලා, කය වෙහෙසලා, වචනීය වෙහෙසලා කරන කටයුතු වලින් ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා කියලා සඳහන් කරනවා. හැබැයි ටිකක් දවස් යනවා. මොකද ඔබගේ වෘෂභ ලග්නේ මේ කාල සීමාවේ ගුරුගේ බලපෑමක් තියෙනවා. ඔබට යෝගකාරක සෙනසුරු ගුරු ඒ වුණාට ඔබට සම්පත් දෙන්නේ නැහැ. හැම ලග්නයකටම හැම රාශියකටම සෙනසුරු සතුරුයි. තමන්ගේ හිමි මකර කුම්භ රාශි දෙක හැරුණකොට අනිත් රාශි වලට සතුරුයි. හැබැයි වෘෂභ ලග්නෙට සෙනසුරු යෝගකාරක. ඒ කියන්නේ සැප සම්පත් දෙන්නේ සෞභාග්‍ය දෙන්නේ සෙනසුරු. එතකොට සෙනසුරු අපර නිසා වෘෂභ ලග්න හිමියන් මියදෙනවා මාරක විපත් වලට පත් වෙනවා ඊටාම අඩුයි. ඒ වගේමයි හැමෝටම සම්පත් දෙන ගුරු සෙනසුරු මිතුරු රාශිය මේ සෙනසුරු උදව් කරනවා වෘෂභ ලග්නෙට වෘෂභ රාශියට උදව් කරනවා ගුරුගෙන් කිසි උදව්වක් ලැබෙන්නේ නැහැ. මරණය පවා අත් කරලා දෙන්න ගුරු පසුබට වෙන්නේ නැහැ. ඒ වගේම ගුරු ග්‍රහයා ගෝචර කරන මේ කාල සීමාව තව මාස දෙකක් විතර ඉදිරියට හරියටම අපි ගත්තොත් මැයි මාසේ ආසන්න වශයෙන් සඳහන් කරනවා නම් ගුරු කියන ගුරු ග්‍රහයා මැයි මාසේ පස්වෙනි මාසේ 14 2025 පස්වෙනි මාසේ 14 වෙනකන් වෘෂභ රාශියේ ගෝචර කරනවා. ඊට පස්සේ මිථුනට යනවා. මිථුනට ගුරුගෙන් ප්‍රශ්නයක් නැහැ. වෘෂභයට ගුරුගෙන් ප්‍රශ්නයක් තියෙනවා. මේ කියන දේවල් මේ විදිහට වෙන්නේ නැත්තේ මේ ප්‍රශ්නේ නිසා. වෘෂභ ලග්නේ ගුරු ඉන්න නිසා. ඒ නිසා ගුරුගෙන් සම්පත් ලබන්න බෑ. වෘෂභ ලග්න හිමියන්ට සම්පත් ලබන්න පුළුවන්, සෞභාග්‍ය ලබන්න පුළුවන් සෙනසුරුගේ. තමන්ගේ ලග්නාධිපති ග්‍රහය අරනකොට සෙනසුරුගෙන් තමයි. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ කියන කාලේ සීමාව පහු වෙනකන් මම සඳහන් කරා පෙරත් මැයි මාසේ 27 වෙනිදා පහු වෙනකන් මේ යන විදිහටම යන්න දෙන්න. අමුතුවෙන් දෙයක් කරන්න එපා. අමුතුවෙන් දෙයක් කරන්න ඉබේම හම්බෙන දේවල් ඉබේ ලැබෙයි. උත්සාහ කරලා මහන්සි වෙලා දෙයක් දැන්ට කරන්න එපා.
ඒ වගේමයි රැකියාවේ කටයුතු වලට යම් කිසි විදිහකට මේ කාල සීමාව ඇවිදින්න පොඩ්ඩක් මහන්සි වෙන්න පොඩ්ඩක් වෙනවා. රැකියා අපේක්ෂිත අයගේ බලාපොරොත්තු අනිවාර්යෙන් ඉටු වෙනවා. විදේශ රැකියා බලාපොරොත්තු අනිවාර්යෙන් ඉටු වෙනවා. ඔබගේ ධනකාරක ගුරු ග්‍රහයා යෝගකාරක සෙනසුරු ඉන්න ස්ථානත් එක්ක මේ ධනය ලැබීම සුබයි කියලා තව තැනක කියනවා. ඒ වුණාට දැන් මේ තියෙන තත්ත්වයේ හැටියට ඔබලට පැහැදිලි කරලා මම කිව්වා 2025 ජනවාරි මාසේ 21 වෙනිදා ඉඳලා 2025 පස්වෙනි මාසේ 7 දක්වා වෘෂභ රාශිය 7 වෙනි භාවයේදී ගෝචර කරනවා. ඒ වගේම ලග්නෙන් ගුරු දෙවැන්නේ ගෝචර කරනවා. සෙනසුරුගේ බලපෑම නිසා ලොකු ධනයක් ලොකු ආශිර්වාදයක් Tamanට ලැබෙන්නේ නැහැ කියන එක. ඒක පිළිබඳව තවදුරටත් පැහැදිලි කරනවා නම් සෙනසුරුගේ බලපෑමෙන් නිදහස් වෙච්ච වෘෂභ ලග්නයට වෘෂභ රාශියට ගුරු ගමන් කරනවා ලග්නේ ගුරු ලබන මැයි මාසේ මම සඳහන් කරා දිනය මැයි මාසේ 2025 මැයි මාසේ කියන්නේ පස්වෙනි මාසේ 14 වෙනිදා 2025 ජනවාරි මාසේ 21 ඉඳලා 2025 පස්වෙනි මාසේ 14 දක්වා වෘෂභ රාශියේ ගුරු ගමන් කරනවා. ඒ ගුරුගේ ගෝචර ගමන යෙදීම තුලින් ඊළඟට ගුරු දෙවැන්නට ගෝචර කරනවා. ධනකාරක ස්ථානට ගෝචර කරාට පස්සේ තමයි හොඳ. ගුරු දෙවැන්නට ගෝචර කරාට වෘෂභයෙන් මිථුන රාශියට ගෝචර කරාට පස්සේ තමයි Tamanට කරන කටයුතු වල ශීඝ්‍ර දියුණුවක් විශේෂ වශයෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා එතෙක් මේ කාලය මේ ගමන් කරන විදිහට මේ ගත කරන විදිහට ගත කරන්න. ධනය ලැබීම අතින් ඊටාම සුබයි මේ අවුරුද්දේ අගෝස්තුවෙන් හොඳටම අගෝස්තු වලින් පස්සේ. පැහැදිලිව මැයි මාසේ 27න් පස්සේ තරමක් හොඳයි. එතනින් පස්සේ අගෝස්තු දක්වා කාලය මන්දගාමීව යනවා. නමුත් ලැබෙනවා. නමුත් විශේෂ ජයග්‍රහණ ලැබෙනවා අගෝස්තු වලින් පස්සේ. ඒක හොඳට මතක තියාගන්න. ගෘහ ජීවිතයත් ඊටාම වාසනාවන්තයි. විවාහ වෙලා ඉන්න අයගේ විවාහ ජීවිත සැපවත් වෙනවා. ඒ වගේම ප්‍රේම සම්බන්ධකම්, හිතවත්කම්, මිතුරුකම් තියෙන අයගේ මිතුරුකම්, හිතවත්කම් ඒවා හුඟක් දුරට සාර්ථක වෙනවා. ඒ වගේම හොඳ දියුණුවක් ලැබෙනවා. ඒ වගේම පෞල් ජීවිත තුළ දරු සම්පත් ලැබීම, ඒ වගේම දරු සම්පත් අහිමි වෙලා ඉන්න අයට නව බලාපොරොත්තු ඇති කරගන්න පුළුවන්. ඒ වගේම දරුවන් බිහි කරන් ඉන්නවා වාසනාවන්ත දරුවන් බිහි කරන්න පුළුවන්. ඊටාම සතුටුදායක ආදරය, කරුණාව, ලෙන්ගතුකම, දයාව මේ වයින් පිරිච්ච පරිසරයක් ඔබට ගොඩනගෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය ශක්තිය පොඩ්ඩක් මූල කාල සීමාවේ දුර්වල කරනවා. බාහිරට හිත යොමු කරනවා. හිත තමන්ගේ ගේ තුළට අධ්‍යාපන ලැබෙන තැනට තමන්ගේ ඇති හිත ඇති උනන්දුව පොඩ්ඩක් දුර්වල කරනවා. ඒ නිසා අමාරුවෙන් තමයි අගෝස්තු වෙනකන් පාඩම් කරලා ප්‍රතිඵල ගන්න වෙන්නේ හැම දරුවන්ටම. ඒ නිසා විශේෂයෙන්ම මතක ශක්තිය, අවබෝධ ශක්තිය වර්ධනය වෙනවා. පහසුවෙන් ජය ගන්න පුළුවන්. ඒ වුණාට පොඩ්ඩක් මුල් කාලේ මන්දගාමීව යනවා. ඒවට පසුබහින් නැතුව උදෑසන කාලේ නැගිටලා තෙරුවන් වන්දනා කරලා පොතපත පාඩම් කරන්න. ඒ වගේම සබ්බපාපස්ස ගාථාව, ඒ වගේම රසදිසා පිරිත පාවිච්චි කරන්න. ලෙඩ දුක් කරදර ටිකක් ඇති කරනවා. ඇති කරත් ලොකු හානියක් සිද්ධ කරන්නේ නැහැ. පපුව ආසිත, පෙනහැලු ආසිත, සෙම් රෝග, ඒ වගේම වැඩිපුර උණ ගිනියම් රෝග වගේ දේවල් හැදෙන්න පුළුවන්. ඒවයින් ප්‍රවේශම් වෙලා ප්‍රතිකාර කරලා ඉක්මනින් සුවය උදා කරගන්න. ඒ වගේම දණහිස්වල, විලුඹේ, පාදවල ඇතිවෙන යම් යම් වේදනා පීඩාකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒවට ප්‍රතිකාර කරන්න. ඒ වගේම මේ ලැබූ අවුරුද්දත් 2025 අවුරුද්දත් සිංහල අවුරුද්දත් මේ සියලුම කටයුතු ඔබගේ සාර්ථක වේවා. වෘෂභ ලග්න හිමි අයට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැකිතරම් පින් දහම් කුසල් වල නිරත වෙන්න. මුදල් ලැබුණා කියලා ලැබෙන මුදල්, ලැබෙන ධනය, ලැබෙන වස්තුව කලමනාකාරීත්වයෙන් පරිහරණය කරන්න. අර කිව්වා වගේ බලගතු
අපල බලගතු වේරාෂ්ටක බලගතු අපල ඒ කියන්නේ බිඳින්න බැරි අකුසල කර්ම පෙර සසරේ කරපු දේවල් තිබුණොත් මේ ඔක්කොම වෙනස් වෙලා දුක් විඳින්න වෙනවා. නමුත් ඒ පැත්ත වැරදි පැත්තට යොමු වෙන්නේ නැතුව හරි දේවල් වලට යොමු වෙලා පින් කුසල් රැස් කරගන්න ඉදිරි කටයුතු සාර්ථක කරගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.